මැද පෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇත. මේ හේතුවෙන් ගැටුම් කලාපය මත මගහැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සිදු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි. මෙම මාර්ග වෙනස් කිරීම හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හි කාලය දීර්ඝ වීමක් සිදු විය හැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියා සිටී. එහිදී අද උදෑසන ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන UL 504 ගුවන් යානය යලි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පෙරවීම සඳහා දෝහා වෙත හරවා යවනු ලබන අතර බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මගහැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL 501 යානයේද ගමන් මාර්ගය වෙනස් කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩි විස්තර ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා තිබෙනවා.